ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලා අදත් එකතුලා ඉන්නේ. අද වීඩියෝ අපි කතා කරන්න හිතුවේ අස්වැසුම සම්බන්ධ ගොඩක් අය අහලා තිබ්බා. අවුරුදු මාසේ අස්වැසුම මුදල් කවද්ද ලැබෙන්නේ කියලා. එයාලා තමයි වීඩියෝ අපි අද ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ගැන ඉස්සරහටත් බලන්න අප්ඩේට් ගන්න කැමති නම් අලුතෙන් එන අප්ඩේට් සම්බන්ධ දැනගන්න කැමති අය channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක subscribe කරලා තියාගත්තොත් තමයි ඔයාලට මේ වගේ අලුතෙන් දෙන අප්ඩේට්ස් සම්බන්ධව දැනගැනීමේ හැකියාව තියෙන්නේ. අපි නම් ඒ ගැන වැඩි විස්තර කතා කරමු. මම ගොඩක් අය අහලා තිබ්බා මේ අවුරුදු මාසයේ අස්වැසුම මුදල් කවද්ද ලැබෙන්නේ කියලා. මොකද අපි ඊයේ වීඩියෝ එකක් කරා අස්වැසුම ඔයාලගේ බඩු මල්ල ලබා ගන්න පුළුවන් කවද්ද කියලා. එතකොට මේ අවුරුදු බඩු මල්ල ඔයාලට ගොඩක් දුරට මම කලින් කිව්වා වගේම 7 8 9 10 කියන 10 11 කියන දිනයන් ඔයාලට මේ මුදල් ලබා ගැනීම මේ බඩු මල්ල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩක් අහලා තිබ්බා අස්වැසුම මුදල් කවද්ද ලබා දෙන්නේ කියලා. ඕන්න අපිට ඒ ගැන දැනට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ඔයාලව දැනුවත් කරන්න හිතුවා. මේ මුදල් ඔයාලා දන්නවා දැනටමත් ඇප් එකට මේ මුදල් බැල වෙලා තියෙන්නේ. මේ මුදල් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ හෙට සිට මේ මාසේ 10 වෙනිදා දක්වා තමයි මේකත් ඔයාලට බෙදලා යන්නේ. ගිය මාසේ වගේම පළවෙනි සතියේදීම මේ මාසේ මුදල් ලබා දෙන්න රජය විසින් තීරණය කළා තියෙනවා. මොකද අවුරුද්දත් එක්ක අපේ ජනතාවට කරගන්න පුළුවන් වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දට අවශ්‍ය වෙන බඩු මුට්ටු ලබා ගැනීමට අනිවාර්යයෙන්ම මුදල් අවශ්‍ය වෙනවා. ඒකට ඔයාලට උදාවක් හැටියට ඔයාලට බඩු මල්ල වගේම අත්‍යවශ්‍ය මුදලුත් හෙට සිට යන පරිදි දිනෙන් දින එකිනෙකාට මුදල් ලබා දීම සිද්ධ වෙනවා. එතකොට ඔයාලට හෙට 3 වෙනිදා සිට 10 වෙනිදා දක්වා යන දිනයන්හිදී ඔයාලගේ අස්වැසුම මුදල් අස්වැසුම බඩු මල්ල නෙවෙයි අස්වැසුම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක එකිනෙකාගේ account වලට හෙට සිට ආරම්භ වෙයි මුදල් ලැබීම. මේ වීඩියෝ එක බලන අවස්ථාවේදීත් ඔයාලට මුදල් ලැබිලා තිබ්බොත් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. මොකද මේ වීඩියෝස් බලන අනිත් අයටත් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. නැත්නම් එයාලා මේවා ගැන සමහර විට වැරදි හිතන්න පුළුවන්. මොකද සමහර අයට එක දවසක හම්බ වෙනවා, සමහර අයට වෙන දවසක හම්බ වෙනවා. ඒතකොට එයාලා හිතනවා අපි මේ බොරුවක්ද කරන්නේ කියලා. මොකද හැමෝටම එක දවසේ දාන්න රජයට කොහොමත්ම බෑ. මොකද මේකේ සේවක බිසක් විසින් මේ දේවල් කරන්නේ. ඒතකොට ඒගොල්ලන්ට දවසින් දවස අප්ඩේට් වෙන විදියට, ඒ කියන්නේ ඔයාලගේ විස්තර යාලා ලැබෙන විදියට තමයි එයාලා ඔයාලට මුදල් ලබා දෙන්නේ. එහෙනම් මම හිතන්නේ ඔය වීඩියෝ එක වැදගත් වෙන්න ඇති. මේ අප්ඩේට් එක අනිවාර්යයෙන්ම අස්වැසුම මුදල් සම්බන්ධව හොයපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිත් ඒවා දැනගෙන වීඩියෝ එක ෂෙයා කරන්න, channel එක subscribe කරලා දැන්ම පාදින් subscribe button එක click කරලා හැබැයි bell button එකත් all click කරලා දාතොත් තමයි මේ වගේ අලුතෙන් දාන අප්ඩේට් සම්බන්ධව ඔයාලට දැනගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.